සුබ දවසක් ඔයාලට. ලංකාවේ අපිට නැතුවම බැරි කෑමන්නේ පරිප්පු කියන්නේ. ඉතින් හැමදාම එකම විදියට හදන නිසා වෙනසකටත් එක්ක රසම රස පරිප්පු මැල්ලුමක් තමයි අද මම අරගෙන ආවේ. දැන් අපි හදන විදිය බලමු. මුලින්ම පරිප්පු හොඳට හොදලා අරගන්න ඕන. දැන් හට්ටියක් ලිපේ තියලා ඒකට පරිප්පු, කහ කුඩු, ලුණු සහ වතුර එකතු කරලා පියන වහලා තඹ ගන්න. මේකට බෙරි වෙනකන් තඹ ගන්නේ නැතුව මෙන්න මේ තරමට තැඹුණාට පස්සේ මේ පරිප්පු ටික පෙරාගෙන පැත්තකින් තියාගන්න. දැන් පොල් වලට කහ කුඩු, ලුණු, මිරිස් කුඩු එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ පෑන් එකට තෙල් දාලා තෙල් රත් වීගෙන ඉද්දි අබෑට එකතු කරලා තප්පර 30ක් විතර බැදගන්න. දැන් මේකට කරපිංචා, රම්පේ එකතු කරලා මිශ්‍ර කරගෙන පොඩියට කපපු සුදු ලුණු, අමු මිරිස් එකතු කරලා විනාඩියක් දෙකක් ටෙම්පරාදු කරගන්න. ඊළඟට මේකට ලුණු එකතු කරලා කලවම් කරගෙන රස වැඩි කරගන්න උඹල කඩ එකතු කරගන්න. දැන් කෑලි මිරිස් එකතු කරලා තප්පර 30ක් විතර මිශ්‍ර කරගන්න. දැන් මේකට කලින් හදාගත්ත පොල් මිශ්‍රණය එකතු කරලා විනාඩියක් විතර හොඳට මිශ්‍ර කරගන්න ඕන. අන්තිමට අපි කලින් තඹගත්ත පරිප්පු ටික එකතු කරලා විනාඩියක් විතර ටෙම්පරාදු කරගෙන මෙන්න මේ රසම රස පරිප්පු මැල්ලුම හදාගන්න. මෙන්න මේ විදියට ඔයාලත් පරිප්පු මැල්ලුම හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න.